හායි කොහොමද ඔයාලට ටෙක්නික් ලයිෆ් YouTube channel එකට ඔයාලව ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා. මං හිතනවා latest technologies එක ඉස්සරහට යන්න කැමති ඔයාලා දැන්ටම දන්නවා ඇති OpenAI ආයතනය විසින් මාර්තු මාසයේ හඳුන්වා දීපු ChatGPT image generation model එක ගැන. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි create කරගන්න character එකක් scene එකක් වුණත් consistent විදිහට contents generate කරගන්න පුළුවන්. මෙතනදී මම consistent කියලා අදහස් කරන්නේ අපි හදාගන්න character එකක් ChatGPT memory එකේ තියාගෙන අපිට දිගටම ඒ character එක use කරලා images generate කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කලින් AI video generation video එකේදී මුලින්ම පෙන්නපු තැඹිලි පූසා ගමු. මට ඕන ඒ පූසාගේ character එක use කරලා short film එකක් හදන්න. ඔයාලට මතක ඇති AI සතුන්ගේ වීඩියෝ එකේදී අපි ක්‍රියේට් කරපු පැන්ඩාගේ වීඩියෝ එකේදී ඉමේජස් ජෙනරේට් කරපු විදිය. ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එකක් දාන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න. ඒකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතනවා. ඒකෙදි ඔයාලට මතක ඇති අපිට සමහර වෙලාවට සීන් එකෙන් සීන් එකට පොඩ්ඩක් වෙනස් විදිහේ කැරක්ටර් එකක් ලැබුණු අවස්ථාවන් තිබුණා. නමුත් දැන් ඒකටත් විසඳුමක් විදිහට එකම කැරක්ටර් එක යූස් කරලා අපිට YouTube වීඩියෝ එකක් ෂෝට් මූවිස් උනත් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ට්‍රැඩිෂනල් විදිහෙන් එළියට ගිහිල්ලා අපේ ෆේස් එක පෙන්වන්නේ නැතුව ලිප් සීන් වගේ ෆීචර්ස් යූස් කරලා AI host කෙනෙක් එහෙමත් නැත්නම් 3D character එකක් යූස් කරලා ඇට්‍රැක්ටිව් විදිහේ contents generate කරගෙන YouTube channel එකක් උනත් කරගෙන යන්න පුළුවන්. අද මම පටන් ගන්නකොටම ගොඩක් දේවල් කිව්වද මන්දා. එහෙමනම් අද අපි ඉක්මනට වීඩියෝ එකට ගිහින් බලමු අලුත්ම ChatGPT image generation model එක සහ තවත් tools කීපයක් යූස් කරලා high quality video එකක් generate කරගන්නේ කොහොමද කියලා. හැම AI generation එකකදී වගේ මේකෙදිත් අපිට හොඳම output එකක් ගන්න නම් ඕන වෙනවා. හොඳ මට්ටමේ prompt එකක්. එමත් නැත්නම් script එකක්. බය වෙන්න එපා. ඔයාට essay එකක් වගේ දිග prompt එකක් ලියලිය මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒකත් අපිට ChatGPTටම කියලා කරගන්න පුළුවන්. මුලින්ම chatgpt.com එකට ගිහින් login වෙන්න. then වම් පැත්තේ sidebar එකේ උඩට වෙන්න තියෙන Explore GPTs බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදියට සර්ච් එකේ animation script builders කියලා සර්ච් කරන්න. මේ උඩින් එන orange color icon එක තියෙන custom GPT එක තමයි අපි මේ වැඩේට use කරන්නේ. ඉතින් ඒක උඩ ක්ලික් කරාම open වෙන model එකෙන් start chat button එක ක්ලික් කරන්න. then මේ chat box එකේ අපිට දෙන්න පුළුවන් අපි script එකක් write කරන්නේ මොන වගේ වීඩියෝ එකකටද කියලා. මෙතනදී මේක කෙටියෙන් කිව්වත් ප්‍රමාණවත්. ඒත් අපේ හිතේ තියෙන අදහස in details explain කරන්න පුළුවන් නම් අපිට අවශ්‍ය output එකට හරියනම විදිහේ script එකක් හදාගන්න අපිට පුළුවන්. එහෙම නැත්නම් මේ custom GPT එක script එක generate කරන්න කලින් අපෙන් clarification question කීපයක් අහනවා. ඉතින් මම මෙතනදී script එකක් ඉල්ලන්නේ පාසල් යාමට සූදානම් වන පිරිමි ළමයෙකු ගැන 3D cartoon animation script එකක් ලියන්න කියලා. දැන් GPT script එකේ characters කීයක් ඉන්න ඕනේද? පිරිමි ළමයාගේ පෙනුම මොන වගේ වෙන්න ඕනේද? වෙනත් චරිත මොනවද? AI ගේ පෙනුම මොන වගේ වෙන්න ඕනේද? සහ මට අවශ්‍ය animation style එක මොකක්ද වගේ ප්‍රශ්න කීපයක් අපෙන් අහනවා. මම මෙතනදී කියනවා චරිත දෙකක් ඉන්න ඕනේ. ඒ පිරිමි ළමයාගේ සහ ඇයගේ අම්මා වෙන්න ඕනේ කියලා. සහ animation style එක 3D කියලාත් මන් දෙනවා. ඉතිරි දේවල් GPTට වඩාත් සුදුසු විදිහට තීරණය කරන්න කියනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට ඕන characters මොන වගේ වෙන්න ඕනද කියලා ගොඩක් හොඳට explain කරලා තියෙන script එකක් අපිට මේ custom GPT එකෙන් ගන්න පුළුවන්. අවශ්‍ය නම් මේක හොඳට කියවලා අපිට අවශ්‍ය දේවල් වෙනස් කරගන්න උනත් පුළුවන්. ඒත් මම මේක මේ විදියට ChatGPT එකෙන් new chat එකක් open කරලා chat box එකට paste කරනවා. ඊළඟට අපිට මේකේ තියෙන scene වලට ගැලපෙන characters ටික වෙනම images විදිහට generate කරගන්න ඕනේ. මුලින්ම අපිට script එක chat එකේ paste කරලා පිරිමි ළමයාගේ image එකක් white background එක generate කරලා දෙන්න කියනවා. මෙතනදී අපිට white background එකක් generate කරගන්න කියන්නේ character එක AI tool වලට පැහැදිලිව background එකෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නිසා. මේ වැඩේදී සමහර වෙලාවට අපිට කිහිප වතාවක් මේ character images GPT එකට upload කරන්න ඕන වෙන්න පුළුවන්. ඊළඟට අපි අම්මාගේ character එක generate කරලා දෙන්න කියලා ඉල්ලනවා. මෙතනදී ඔයාගේ හිතේ තියෙන character එකම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් prompt එක වෙනස් කරමින්
කීප වතාවක් try කරන්න. අනිවාර්යෙන් GPT ඔයාට ගොඩක් හොඳ character එකක් generate කරලා දෙවි. දැන් ඉතින් අපිට ඕනේ අපේ scene වලට අදාළව script එක. ඒකටත් මං අලුත් chat එකක් open කළා. first scene එකට අදාළව images සහ animation video එක generate කරන්න අවශ්‍ය වෙන prompts ජෙනරේට් කරන්න කියලා ඉල්ලනවා. එතකොට GPT scene එක කොටස් වලට බෙදලා සෑම shot එකක් සඳහාම images එකක් සහ image to video prompt එකක් දෙනවා. මේක කියවලා අපිට අවශ්‍ය විදියට වෙනස් කරගන්නත් පුළුවන්. ඒත් මම මෙතනදී GPT දීපු prompt එකම use කරනවා. දැන් ඉතින් අපිට අවශ්‍ය scene වලට images ටික generate කරගන්න ඕනේ. ඒ වැඩේට අපිට මුලින්ම අලුත් chat එකක් open කරගන්න ඕන. දැන් ඉතින් GPT දීපු scene එකට අදාළ prompt එක දීලා images ටික generate කරගමු. විශේෂයෙන්ම ඔයාලා හදන්නේ YouTube short එකක් නම් YouTube short එකට YouTube shot එකක resolution එකෙන් image එක generate කරන්න කියලා කියන්න ඕන. මෙන්න මේක තමයි මේ අලුත්ම image generation model විශේෂත්වය. සෑම image එකම character වල faces, ඇඳුම්, background පවා එකම විදියට තියෙනවා. ඒක නිසා තමයි මම මේකෙන් consistent විදියට images generate කරන්න පුළුවන් කියලා ඔයාලට මුලින්ම කිව්වේ. ඒත් ඔයාගේ script එක ටිකක් දිග එකක් නම් scene 8ක් 10ක් යනකොට මේක නැති වෙලා පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මුලින් generate කරපු characters වල images upload කරලා ඒ characters use කරලා ඒ අවුල් scene ටික mention කරලා ආපහු images generate කරගන්න කියලා GPT ට කියන්න. හැබැයි අපි මෙතනදී free account එකක් use කරොත් generate කරන්න පුළුවන් වෙන්නේ limited images ප්‍රමාණයක්. ඒත් බොහෝ දුරට අපේ වැඩේට ඕන images ටික එක සැරේම generate කරගන්න පුළුවන්. හැබැයි daily limit එක exceeded කියලා message එක ආවොත් අපිට ඒකේ limit එක reset වෙනකන් ඉඳලා ආපහු continue කරන්න යන්න පුළුවන්. මෙතනදී free accounts කීපයක් use කරලා කරන එක නම් recommend කරන්න බෑ. මොකද අපිට එතකොට ලැබෙන images වල character කලින් images set එකේ characters වලට වඩා පෙනුමෙන් වෙනස් වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ChatGPT Plus account එකක් use කරන්න පුළුවන් නම් වැඩේ තවත් ලේසි සහ ගොඩක් හොඳ output එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක generate කරන්න කලින් අපි audio එකකුත් generate කරගමු. මේකට ඔයාලට කටහඬ record කරලා 11 Lab AI වගේ tool use කරලා voice එකේ tones වෙනස් කරලා use කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ වැඩෙත් 11 Labs AI Runway ML වගේ tool එකක් use කරලා audio එක generate කරන්නත් පුළුවන්. ඉතින් මම මගේ scene එකේ image සහ animation generate කරන්න use කරපු script ChatGPT එකේ new chat එකට paste කරලා මේ scene එකට හරියන විදිහේ dialogues එක්ක audio එකක් generate කරන්න script එකක් දෙන්න කියලා කියනවා. දැන් මේ script එක copy කරගෙන ගිහිල්ලා 11 Labs AI එකට මේ විදිහට paste කරලා මං audio එකකුත් මේ විදිහට generate කරගන්නවා. ඒත් සමහර වෙලාවට animation එක generate කරාම ඒක මේ audio එකට හරියටම ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් animation එක generate කරාට පස්සේ අපහු audio එකත් generate කරන්නත් වෙන්න පුළුවන්. දැන් අපිට මේ image use කරලා video එකක් generate කරන්න ඕන. මේකට ඉතින් මං use කරන්නේ මං කැමතිම AI video generation tool එක Runway ML. මගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක් නම් දන්නවා මේ tool එක මොන වගේද කියලා. ඒකේ තියෙන lip sync features එකත් ගොඩක් හොඳයි. ඒත් මං Runway ML එකේ දැකපු impressive feature එක තමයි Act 1 කියන්නේ. ඒකෙන් අපිට කැමරා එක use කරලා අපිට real time preview එකක් එක්ක lip sync කරන්න පුළුවන්. මෙතනදී Runway ML අපේ lip move වෙන විදිය analyze කරලා තමයි ඒ විදියටම lip sync එක කරන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ feature එක කොච්චර useful ද කියලා. මොකද අපිට ඊටාම තාත්වික විදියට සිංහල script එකක් වුණත් lip sync කරගන්න පුළුවන්. ඒත් Runway ML එකෙන් free users ලට දෙන one time limited credit එකෙන් ලොකු වැඩක් කරගන්න අමාරු වෙන්න පුළුවන්. මේකට free tool එකක් හොයලා ඔයාලට Kling AI වගේ renew වෙන credit තියෙන tool එකක් වුණත් use කරන්න පුළුවන්. lip sync Runway ML තරම් හොඳම නැති වුණා. Kling AI එකත් හොඳ solution එකක්. එහෙමනම් අපි මුලින් Runway ML එකට ගිහින් generate video button එක click කරලා scene එකේ image එක upload කරලා කලින් generate කරගත්ත text to video prompt එකත් paste කරන්න. Turbo හෝ Gen 4 select කරලා generate click කරන්න. video එක generate වුණාට පස්සේ අපිට lip sync කරගන්න අවශ්‍ය නම් action button එක click කරලා lip sync option එක select කරන්න. audio file එක upload කරලා generate lip sync button එක click කරන්න. දැන් අපිට එක scene එකක් lip syncing එකක්ම මේ විදියට ඊටම තාත්වික විදියට ලබා ගන්න පුළුවන් වුණා. මේ step ටික repeat කරලා අනිත් scene ටිකත් මේ වගේ හදා ගන්න. ඔන්න දැන් අපි ගාව මේ විදියට generate කරපු scene ඔක්කොම ටික video විදියට තියෙනවා. දැන් අපිට මේ ඔක්කොම ටික කපලා කොටලා merge කරගන්න, audios add කරගන්න video editor එකක් තිබ්බනම් හරි නේද? බය වෙන්න එපා. මේ වැඩේට ලොකු video editorsලා අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කලින් වීඩියෝ එකේ use කරා වගේ CapCut එක මේ වැඩේට හොඳටම ප්‍රමාණවත්. හොඳයි. අපි දැන් CapCut එකෙන් මේ ටික එකතු කරලා බලමු අපේ final output වීඩියෝ එක.
Mom, wow guess what? නියමයි නේද It's field මම trip විශ්වාස day. කරනවා We're මේ going වැඩේ to the සරලවම Space කරගන්න Museum. දැන් ඔයාලටත් Whoa, පුළුවන් slow වේවි down, කියලා. Space එහෙමනම් Explorer. ඔයාලත් Did you eat your වීඩියෝස් breakfast? ක්‍රියේෂන් වැඩේ Half of it. දැන්ම පටන් ගන්න. වීඩියෝස් කිහිපයක් හදාගෙන යද්දි ඔයාලට සුපිරිම විදිහේ අවුට්පුට් එකක් ගන්න විදිය අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. ඔයාලත් මේ විදියට හදපු වීඩියෝ මට සහ channel එකේ ඉන්න අනිත් අයටත් බලන්න පහළ comment section එකේ දාන්න. වීඩියෝ generation අලුත් method සහ ටිප්ස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන් යන්න. ඒක මට වගේම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ලොකු උදව්වක් වේවි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන් යන්න. මතක ඇතුව අපේ ටෙක්නික් ලයිෆ් YouTube channel එක subscribe කරන්න. bell icon එකත් press කරන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් සුබදායි සතියක්.